යි. දවසේදී අපි බලමු සුදු යොහානගේ සුභාරංචිය 14 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදේ මොකක්ද කියන්නේ කියලා. ඒක කියනවා යමෙක් මාගේ ආඥා පිළිගෙන ආරක්ෂා කරේද මට ප්‍රේම කරන්නේ ඔහුය. මට ප්‍රේම කරන්නා මාගේ පියාණන් වහන්සේ විසින් ප්‍රේම කරනු ලබන්නේය. මමද ඔහුට ප්‍රේම කොට ඔහුට ප්‍රකාශ වන්නෙමි කීසේක. මේ කාරණාවේදී අපිට ලස්සනට පෙන්වන දෙයක් තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කරන්නේ කවුද කියන එක අඳුනගන්න. ඒ කෙනා තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ආඥා ආරක්ෂා කරන කෙනා. ක්‍රිස්තුස් වහන්සේගේ ආඥා ආරක්ෂා කරන කෙනාට ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේම කරනවා. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේට ඔහු ප්‍රේම කරන කෙනෙක් වෙනවා. එහෙම වුණාම ඊළඟට කියනවා මට ප්‍රේම කරන මාගේ පියාණන් වහන්සේ විසින් ප්‍රේම කරනු ලබන්නේ. මේකෙදි මේ විසින් ප්‍රේම කරනු ලබනවා කියන ව්‍යාකරණ වලට හැරිලා බැලුවොත් මේකේ ප්‍රේම කරනු ලබනවා කියන ක්‍රියාව තියෙන නිරුත්සාහක ක්‍රියාවක්. ඒ කියන්නේ නිරායාසයෙන් සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කොහොමත් ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඒ ප්‍රේමය උරුම කරගන්න නම් අපිට කාරණාවක් තිබෙනවා. අපි ක්‍රිස්තුස් වහන්සේගේ ආඥා ආරක්ෂා කරලා උන්වහන්සේට ප්‍රේම කරන කෙනෙක් වෙන්න ඕන. එහෙම ප්‍රේම කරන කෙනෙක් වුණාම දෙවියන් වහන්සේත් ප්‍රේම කරනවා. ඊළඟට කියනවා මමද ඔහුට ප්‍රේම කොට ඔහුට ප්‍රකාශ මේ ඔහුට ප්‍රේම කොට ප්‍රකාශ වෙනවා කියන කාරණාව බලනකොට මේ ක්‍රිස්තුස් වහන්සේ තවත් ලං වෙලා නිවැරදිව එළිදරව් වෙනවා. අපි මිත්‍රෙක් ආශ්‍රය කරනකොට එයාව අඳුනගන්න, එයාව ප්‍රකාශ වෙන්න, එයාට ළඟින් ආශ්‍රය කරද්දි තමයි අපිට කොයි වගේද කියලා අඳුරගන්න පුළුවන්. නමුත් ක්‍රිස්තුස් වහන්සේ සැබවින්ම ඔයාට මාට ප්‍රකාශ වෙනවා. හැබැයි අපි ක්‍රිස්තුස් වහන්සේට නිවැරදි ප්‍රේමයකින් ප්‍රේම කරනවාද? උන්වහන්සේට නිවැරදිව ඒ ප්‍රේමය දක්වමින් ආඥා ආරක්ෂා කරනවාද? පියාද සහෝදර සහෝදරිය ඔබටයි මටයි අද දවසේදී කාරණාවක් තිබෙනවා. ඒක නිකං කාරණාවක් නෙමෙයි. ඔයයි මමයි දෙවියන් වහන්සේ වදානවා. හැබැයි ඔයයි මමයි දෙවියන් වහන්සේ ආඥා ආරක්ෂා කරනවාද? ආඥා ආරක්ෂා කරනවා නම් තමයි ඔයා දෙවියන් වහන්සේට ප්‍රේම කරන කෙනෙක් වෙන්නේ. එතකොට දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔයා භුක්ති විඳින්න යනවා. ජේසුස් පිටයි.